සුබ දවසක් සියලු දෙනාටම. අපි පසුගිය වැඩසටහන් වලදී කතා කරා සුරතල් සතෙක් තෝරා ගැනීම සම්බන්ධව. අපි අද වැඩසටහනදී කතා කරමු සුරතල් බහුවෙකුට පණු බෙහෙත් දීම සම්බන්ධව. සාමාන්‍යයෙන් පොඩි පැටියෙකුට සාමාන්‍යයෙන් සතා ඉපදුනාට පස්සේ සති දෙකේදී අපි පණු බෙහෙත් දෙන්න ඕනේ. මොකද සති දෙකේදී පණු බෙහෙත් දෙන්නේ පොඩි පැටවුන් මව්කිරි බීමේදී මව්කිරි හරහා සමහර පණු බිත්තර සුරතල් සතාට ශරීරගත වෙන්න පුළුවන්. එතකොට සති දෙකේ තමයි අපි පණු බෙහෙත් දීම ආරම්භ කරන්නේ. ඉන්පසු සති දෙකේ ඉඳන් මුල් මාස 3 වෙනකම් සති දෙකකට වරක් පණු බෙහෙත් දීම සිදු කරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ පශු වෛද්‍යවරයාත් එක්ක කතා කරලා ඒක බර අනුව තමයි මාත්‍රාව දෙන්න අවශ්‍ය වෙන්නේ. මාස 3 ඉඳන් සාමාන්‍යයෙන් මාස 6 වගේ වෙනකම් කාල සීමාව ඇතුළත මාසයකට වරක් පණු බෙහෙත් දීම සිදු කරන්න ඕනේ. එහිදී සාමාන්‍යයෙන් එයාගේ බර අනුව තමයි පණු බෙහෙත් දීම සිදු කරනු ලබන්නේ. මාස 6න් පසුව ඔහුට ජීවිත කාලය දක්වාම සාමාන්‍යයෙන් මාස 3කට වරක් පණු බෙහෙත් දීම සිදු කරනු ලබනවා. එහිදී සාමාන්‍යයෙන් එයාගේ බර අනුව තමයි පණු බෙහෙත් දීම සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඉඳන් මාස 6 ඒ වෙන කාල සීමාව පහ වෙනකොට පණු බෙහෙත් වල වර්ගීය වෙනස් වීම සිදු කරන්න ඕනි. මොකද එහෙම නැති වුණොත් ඒ පණු බෙහෙත් ආකාරවලට සමහර විට ප්‍රතිරෝධයක් පණුවන් විසින් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙන නිසා. පණු බෙහෙත් දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? පොඩි කාලේදී අපි දැකලා තියෙනවා ගොඩක් බහුවේ ඉන්නවා බඩ ලොකු වෙලා විදුරුමා සුදු වෙලා ගොඩක් කුෂ වෙලා. ඒ ගොඩක් දුරට මේ පාරේ සමහර විට වෙන්න පුළුවන්, ගෙදරක ඉන්න වෙන්න පුළුවන්. ඒ ගොඩක් දුරට වෙන්න පුළුවන් එක ප්‍රධානම හේතුවක් තමයි පණුව. අපි දැකලා තියෙන පොඩි කාලේ බහු පැටව පණුව වමනය කරනවා. ඒ වගේම පිටිපස්සේ টয়ලට් සමග විශාල පණුව යනවා. එතකොට ඒකත් පණු බෙහෙත් නොදීම නිසා තමයි අන්න ඒ වගේ තත්ත්වයක් සාමාන්‍යයෙන් දැක් ගන්න පුළුවන්.